ළඟ. මට ආපු පාර හොයාගන්නත් බෑ. මෙතනින් ආවේ. හරියට මෙතනින් ආවේ. සත්තු ඉන්නවත් දන්නේ නැහැ. මේ වීඩියෝ එක අප්ලෝඩ් වුණොත් මේ අපි දැන් යහතින් ගෙදර ගිහිල්ලා. අම්මේ. හරි. මේ වැව්බෙදි රාජ්‍යයේ පව ලොකු විශාල වැවක් ළඟ. ඒ රාජාංගණය ජලාශය. වැවක් කියන්නේ ඒක ජලාශයක්. වන්දොරටු 32ක් මම හිතන්නේ තියෙනවා. හරියටම දන්නේ නැහැ මම හරියට විස්තරේ දාන්නම්. මෙතන තියෙනවා. මම විස්තරේ බලලා ඒක ඔයගොල්ලන්ට කියන්නම්. වොයිස් එකක් හරි දාන්නම්. අපි දැන් මේ එතන ළඟම තියෙනවා ගලක්. ඒ ගල උඩට නගින්න තමයි මේ යන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති පිටිපස්සේ. මේ ඒ ගලට තමයි අපි යන්නේ. අපේ කට්ටිය මේ දෙන්න තුන්දෙනෙක් ගිහින් ඉන්නේ. තව දෙන්නෙක් මේ මහන්සි වැඩි වෙලා මග නතර වෙලා ඉන්නේ. මේ අපි දෙන තාම මග නගින ගමන් තියෙන්නේ. එන. ජා එන්න. ආවත් ඔයාලා මේ මෙහෙට එනවා නම් අනිවාර්යෙන් අනුරාධපුරේ එනවා නම් ඇවිල්ලා මේ අපි සාමාන්‍යයෙන් යන්නේ අටපස්ථානේ විතරයිනේ. ඒ ඇවිල්ලා යනවනේ. මෙහෙට අනිවාර්යෙන් ඇවිල්ලා යන්න. කියනකට ඇවිල්ලා යන්න. පොඩි හයිකින් එකක් තියෙනවා. පොඩි කොට මම හිතුවත් පොඩි ඇති කියලා. පොඩි නේ. තව තියෙනවා. මට පේනවත් දන්නේ මේ ජලාශයේ මට හති අපි ඉන්නේ කොච්චර උඩකින්ද කියන පොඩ ඈත අපි පිටිපස්ස බලුවම පේනවා ඇති. උඩට ගිහින්ලත් වීඩියෝ එකක් දෙන්නම් ඔයාලට. තියෙනවා. මට බයයි. පල්ලෙහා බලන්න බයයි. තව තියෙනවා. පල්ලෙහා බලන්න බයයි. මට පොඩි ඒ වගේ ෆෝබියා එකක් තියෙනවා. පොඩි එකක්. මේක උඩම තියෙන්නේ චෛත්‍යයක්. චෛත්‍යයක් කියන්නේ මම හිතන්නේ චෛත්‍යක නටමුන් තියෙන්නේ. මේ පේනවද ඔයාට මං ඉන්න තැන මගේ පිටිපස්ස අවුවයි කියන්නේ. දැන් වෙලාව මම හිතන්නේ හවස 4ට විතර ඇති. මේ 4ට තමයි මේ ගල උඩ අපි මේ අවුවේ ඉන්නේ. ඉන්න මම ඔයාලට මේක මම දැන් ඉන්න තැනට පල්ලෙහා කොහොමද පේන්නේ කියන වීඩියෝ එකක් දෙන්න. මම අනිත් පැත්ත හරන කැම්ම චුට්ටකින් මම දැන් ඉන්න තැනට පේන view එක තමයි මේ. මේ තියෙන්නේ රාජාංගණේ ජලාශය. මේ වගේම මෙන්න මෙතනින් එහා පැත්තටත් ওই විදිහටම ජලාශය තියෙනවා. අපි ඉතින් ගිහින් බලමු. අපි දැන් මේ ගල උඩ ඉන්නේ. ගල උඩ පඩිපෙළ දිගේ ආවහම ඔන්න ඔය වගේ දෙයක් තමයි පේන්නේ. ඔන්න ඔය වගේ චතුර මාව දාල්පඩ උඩට ගියා යා. මේ දාල කියන්නේ එයත් මත් එක්ක ආවේ. ඇවිල්ලා එහෙම උඩට ගියා. මෙතන තියෙන්නේ මං හිතන්නේ චෛත්‍යයක නටබුන් ටිකක්. නෑ මෙතන චෛත්‍යයක් තිබිලා තියෙනවා. චෛත්‍ය මේ ගල උඩ චෛත්‍යයක් තිබිලා තියෙනවා. ඒ චෛත්‍ය නිදන් හොරු කැඩුවා කියලා තමයි කඩපු නිසා මේ තමයි මේ ගල දැන් ඔය විදිහට තියෙන කියලා තමයි කියන්නේ. අපේ විශාලය තමයි අපිට කිව්වේ. අපි ආගේ විස්තර අහගො මෙයා දන්නවා මේකේ විස්තර ගොඩක්. අපි දන්නේ නෑනේ. මෙතෙන්ට පේන view එක oh my god. ඔයාලා මේක බලන්න ඕනේ. මම ඒක කැම එක අනිත් පැත්තට ඔයාලට පෙන්නන්න. මේ බලන්න ළමයි ඔයගලන්ට මම කියන දේ ඇහෙනවද දන්නේ නැහැ. ඒ තරම් හොනග. මේ තියෙන්නේ මම මෙතෙන්ට දැක්ක මගේ view එක.
ඔතනින් පටන් ගත්තාම ජලාශය තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ චෛත්‍යයක් තමයි මෙතන උඩ තිබිලා තියෙන්නේ. ඉදිකෙරේ පවතින එක. ඇයි මෙතන උඩ චෛත්‍යයක් තිබිලා ඒක කැඩුවා කිව්වනේ? ඔව් මෙතන චෛත්‍යයක් තිබිලා. අන්න ඒකයි කතාව යන්නේ. මෙතන චෛත්‍යයක් තිබිලා ඒ චෛත්‍ය නිදන් හොරු කඩලා. ඒ නිසා මෙන්න මේ චෛත්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදි කරනවා කියලා තමයි දැනට තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ චෛත්‍ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදි කරන චෛත්‍ය. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පියම් බලන්න. ඔයාලට මම පෙන්නන්නම් මේ වැවේ. ඉතුරු පැත්ත. වැවක් කියන්නේ ජලාශය. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඩෑම් එකේ ඉතුරු ටික පෙන්නන්න. කොහොමින්ද? අපි නෑවා. ඔය ඔතන බස් එකක් තියෙනවා පේනවාද? අන්න එතන අපි කට්ටිය නෑවා. එතන තියෙන පාර. එතන ඉඳන් ඔන්න ඔය විදියට දිගටම මෙහෙම ගිහිල්ලා ඔන්න ඔය පේන තෙක් මානෙම තියෙන්නේ මේ රාජාංගනේ ජලාශය. වර්ග අඩි කොච්චරයිද? සොරවුදට කොච්චරයි? මේ මෙතනිනුත් තව එහාට මේ පේන තෙක් මානෙම තියෙන ජලාශය ඈතටම පේනවා ඇති. මම zoom කරාම කොච්චර ලොකුයිද කියලා. මෙතෙන්ට එන්න අපි සෑහෙන්න කට්ටක් කෑවා. මෙන්න මේ අස්සෙන් රිංගලා ඔන්න ඔය අස්සෙන් තමයි යාවේ. අපේ කට්ටිය එහා පැත්තේ එයාලට එන්න බෑ කියලා එයාලා හිටියා. හරිම අමාරු ගමනක්. මෙයා නම් නෑවා. අපි ආවා. මෙයා නම් නෑවා. මම මේ ගලට නගින්නම හිටියේ. මම අපි එදා ආවේ රෑ. මේ ඉතින් මේ ජලාශය කොච්චර ලොකුයිද වතුර තියෙනවද කියලාත් එදා පෙනුන්නේ නෑ ඇත්තටම. අද ආවෙම මේ දවල් යනවා කියලා කියද්දී මම කිව්වේ මට අර ගලට නගින්න ඕනේ කියන විතරයි මම කිව්වේ. මේ ඉතින් නැග්ගා. ගොඩක් අය ආවට නගින්නේ නෑ මං හිතන්නේ. මේකට මම හිතන්නේ නැගලා නැහැ. මේ මෙතන මේ මාලා කරලා ගියාට ගොඩක් අය නැගලා නැහැ. මෙතන මේ තියෙනවා පුල්ලෑර දෙවියන්ගේ පොඩි කෝවිලක් වගේ දෙයක්. මොකද මේ මිනිස්සු සෑහෙන්න මේ පුල්ලෑර දෙවියන්ව විශ්වාස කරනවා, අදහනවා. මේ ඒ නිසා පොඩි කෝවිලක් තියෙනවා. එතන අපි එදා මේ ආපු දවසේ මගේ කොණ්ඩේ මගේ ඇඳුම යන වෙච්චර හිතන්න එපා. මොකද මේ මෙතන හරියට හුලඟ. මට ආපු පාර හොයාගන්නත් බෑ. මෙතනින් ආවේ. හරියට මෙතනින් ආවේ. මේ යා අපි යා. මේ ඒක යාව අදහනවා. එතන පොඩි කෝවිලක් වගේ තියෙනවා. මේ අපි යන පාර පේනවද ඔයගලන්ට? සත්තු ඉන්නත් දන්නේ නැහැ. මේ වීඩියෝ එක අප්ලෝඩ් වුණොත් මේ අපි දැන් යහතින් ගෙදර ගිහිල්ලා අම්මේ හරි මේ මොකද්ද කියන්නේ පුල්ලෑර දෙවියන්ගේ පොඩි දේවාලයක් කියන්නේ පොඩි පිළිමයක් තියලා එතන පහනක් පත්තු කරනවා. මේ එතන පොඩි හාස්කම් පොඩි නෙමෙයි හාස්කම් තියනවා කියලා අපේ අයියා කිව්වා. අපේ හිතාගන්න පුළුවන් ඉෂාරා අයියා කිව්වා. මොකද මේ මම අපිත් ඒක විශ්වාස කරනවා කියන්නේ එදා අපි ආපු දවසේ මේ මෙතන ජලාශය ළඟ හරියට හුළඟ කියන්නේ අපිට ඉන්න බැරි තරම් හුළඟ. නිකන් හිතලා ගියා. ඔව් මේ අපි සාමාන්‍යයෙන් ඉතින් දෙවියන් ඕනම කෙනෙක් තමන් අදහන දෙවියන්ව විශ්වාස කරනවා. මේ අදහන්න නැති උනත් දෙවියන් කියන දේ විශ්වාස කරනවානේ ඕනම කෙනෙක්. එතකොට එතන පහනක් පත්තු කරලා තිබේ. පහන අච්චර හුළඟ වෙලාවෙත් නිවිලා තිබුණ නැහැ, නිවෙන්නේ නැහැ. මේ ඒ පත්තු කරලා තිබ්බ පහන මෙතන මේගොල්ලන් මේගොල්ලන්ගේ කුඹුරු එහෙම කැපුවාම ඒ පුල්ලෑර දෙවියන්ට මේ
බාරහාර දෙනවලු මේ මොනවද ඒවට කියන්නේ දේව මොනවද ඒවට කියන්නේ ආශිර්වාද ගන්නවා ඒ වගේ දේවල් මේ කරනවා කියලා මේ අයියා අපිට කිව්වා. අපි අද මෙතන ගෙන බ්ලොග් එක ඉවර කරන්න යන්නේ. මොකද මේ මෙතන නම් අපි ගෙදර ගිහිල්ලා අපි ආයි ගෙදර යන්න ඕනේ. දැන් අයියලා ගෙදර ගිහිල්ලා අයියලා ගෙදර මේ පේනමානේ තියෙන්නේ. අයියලා ගෙදර ගිහිල්ලා ආයි අපි රෑ වෙලා ගෙදර යන්න ඕනේ. ඉතින් අපි ওই ගෙදර ගිහිල්ලා තේ බොනේවා කන බොනේවානේ තියෙන්නේ. ඒ ටික දාන්න නෑ. අපි අනුරාධපුරේ ගිහපු පොඩි කැලටිකුත් දාන්නම්. අනුරාධපුරේ ජයශ්‍රී බෝධියට රුවන්වැලි මහසෑයටයි ගියේ. ඒ ටිකක් දාන්නම්. ඒ ටිකත් ඇති බලන්න දාලා ඇති බලන්න ඕන බලන්න ඇති. එහෙනම් මෙතනින් vlog එක ඉවර කරනවා. ආයෙත් travel vlog එකක් හරි අපේ යාළුවෙක් හම්බුනා මේ. එක යාළුවෙකුත් ඉන්නවා. ආයෙත් අපි vlog එකක් ඉක්මනට ගේන්නම්. ටිකක් පරක්කු වුණා vlog ගේන්න හම්බුන්නේ නැහැ ටික දවසකින්. එහෙනම් ආයෙත් vlog එකකින් හම්බ වෙනකම් හැමෝටම bye. මෙතන එන්ට්‍රන්ස් එක ඔයා එනවාද අපි දෙක යන්න? හා මෙතන වීඩියෝ එක මේ තියෙන්නේ වේල් ඩෑම් එකේ එන්ට්‍රන්ස් එක. ඔහො අර තියෙන්නේ එන්ඩ් එක. තියෙන්නේ ඉවර වෙන තැන. මේ තියෙන්නේ ජලාශය. වන්දරට උතර වන්දරට තියෙනවා 32ක් තිබිලා තියෙනවා 32කින් දැනට තියෙන්නේ වන්දරට 30යිලු ඒ කියන්නේ දෙකක් අපේ ලංකාවේ ආදරණීයන් කිහිප දෙනෙක් ගලවගෙන ගිහිල්ලා ඒ නිසා මේ දැන් තියෙන්නේ 30යි ඒ තරම් ලංකාවට ආදරය කරන මිනිස්සු ඉන්නේ අපිට ඉතින් ඒවට මුත් කියන්න බෑ ඉතින්